ඔන්න තරුණ කපල්ලක් ඉන්නවා මාතර අහසයට සිට. නම් මොකද නංගි? දිනුක. කොහෙද කිව්වා? මිරිස්සේ. මිරිස්සේ. ඔය කොහෙද? කල්පාවිල මාතර. මාතරම තමයි. හරි. ඕකේ. දැන් මම අහනවා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න හරි උත්තරේ දුන්නොත් මම දෙනවා තෑග්ගක්. චාර්ජරයක් දෙන්නේ. චාර්ජරේ නෙවෙයි පවර් බෑන්ක් එක. සුපිරි පවර් බෑන්ක් එක. පාවිච්චි කරන්න පුළුවන්. හරිද? දැන් මට කියන්න මීට කලින් පාට කරුවේ මේ ප්‍රශ්න අහලා තියනවද? හා? හරි. මේක ඇවිල්ලා ආදරේ සම්බන්ධ ප්‍රශ්නයක්. වැඩිපුරම කොල්ලටද කෙල්ලටද ආදරේ දැනෙන්නේ? දෙන්නටම දැනනවනේ. දෙන්නටම දැනෙනවනේ. කොල්ලටනේ. කොල්ලට. ඇයි ඔය එහෙම කියන්නේ? කොල්ලටනේ දැනෙන්නේ. කොල්ලට තමයි දැනෙන්නේ. ඇයි ඔය එහෙම කියන්නේ? කොල්ලට තමයි ගොඩක් දැනෙන්නේ. දැනෙන්නේ. ඔයා කියන්නේ කෙල්ලටද කොල්ලට? දෙන්නම එක වගේ ආදරේනේ. අපි මාතර කට්ටියට කමෙන්ට් කරන්න ගියමු පල්ලෙහාන්. මාතර වැඩිපුරම ආදරේ දැනෙන්නේ කොල්ලටද කෙල්ලටද කියලා. කොල්ලා කිව්වා කොල්ලට තමයි වැඩිපුරම ආදරේ ලැබෙන්නේ කියලා. මම කියනවා කොල්ලට තමයි වැඩිපුරම ආදරේ දැනෙන්නේ කියලා. ඔයා හරි. ඇයි දන්නවද? දැනෙන්නේ කොල්ලට දොඩන්නේ. ඇයි ඒ? ඇයි කියලා වැඩිපුරම ආදරේ දෙන්නේ කොල්ල. කොල්ල නිසා. එයාගේ අත් දිරා ගන්නවා. දැන් ෆෝන් එක ගන්න. ඕම ෆෝන් එක ගන්න චාර්ජරේ ෆලෝ කරලා තියෙනවද කියලා පෙන්නන්න බලන්න. එහෙනම් ෆලෝ කරන්න. ෆලෝ කරලා තිබ්බනම් තව තෑග්ගක් දිනා ගන්න තිබ්බා. ෆලෝ කරන්න එන චාර්ජරේ අරගෙන. චාර්ජරේ අලුතෙන් ආවා මාතරට ඕනේ දෙයක් කරගන්න ඔන්න ෆෝන් කඩයක් තියෙනවා අපිට අපේ කොල්ලෙක්ගේ වැඩ. ඒක පෙන්වන්න තමයි මම ආවේ මාතරට. ඔය තෑග්ගා. මේ පැත්තකින් මෙන්න ෆලෝ කරනවා මේ අවස්ථාවේදී. චාර්ජරේ මෙන්න මේ අවස්ථාවේදී ෆලෝ කරනවා. මට හිතෙන්නේ චාර්ජරේ ෆලෝ කරලා වගේ අපරාධි ෆලෝ කරලා නැහැ. හරි ඔන්න දැන් ෆලෝ කරා. thank you. එහෙනම් හැමදාම ඔයාලා දෙන සතුටින් ඉන්න ඕනේ. හැමදාම ඔයාලා දෙන ආදරෙන් ඉන්න ඕනේ. නේ? තව අවුරුදු 15කින් 20කින් මං මාතරට ආවොත් ආයෙත්. ඔයාලා දෙන්න මොනවා වෙලාද ඉඳීද? මොන වගේ ඉඳීද? හොඳට සාර්ථක ජීවිත ගත කරන හොඳ කපල්ලයක් විතර hina වෙලා හැමදාම ඉන්න ඕනේ. සුප්පතනවා හදවතින්. බුත් සරණයි. ජය වේවා. ආයෙත් හම්බෙමු. see you.